YouTube channel. ගොඩ දවසකින් vlog එකක් ගන්න බැරි වුණා. ඉතින් ඒකට සමා වෙන්න ඕන. දැන් මේ 2025 අවුරුද්දේ අන්තිම දවස නිසා මට හිතුණා පොඩි vlog එකක් ගෙනවන හොඳයි කියලා. එහෙනම් අපි බලමු මම අද කොහෙද යන්නේ කියලා. එහෙමයි කලින් plan කරපු ගමනක් නෙවෙයි. දුර ගමනක් නෙවෙයි යන්නේ. ළඟ තැනකට යන්නේ. මොකද පහුගිය දවස් ටිකේම මම ලෙඩ වෙලා හිටියේ. ඒක නිසා vlog එකක් ගේන්න බැරි වුණා. ගොඩක් අය කියලා තිබ්බා සතියට එකපාරක් වගේ vlog එකක් ගේන්න කියලා. ඉතින් සමා වෙන්න ඕන. vlog එකක් ගේන්න බැරි වුණ එකට. ඉතින් බලමු මම අද දවසේ මොනවද කළේ, මම අද කොහෙද ගියේ, මොනවද කෑවේ, හැමදේම බලාගන්න පුළුවන්. තමයි මම යන්නේ. එහෙනම් යමු. ඉතින් ළමයි මම මුලින්ම ආවේ බීච් එකට. බීච් එකට ඇවිල්ලා ටිකක් වෙලා කිව්වට පැය දෙකක් විතර මම බීච් එකේ හිටියා. ගෙදරින් එතිනම් 9:00 විතර වෙලා. ගොඩ දවසකින් බීච් එකට ආවේ නැති නිසා මට හිතුණා මයින්ඩ් එක රිලැක්ස් කරගන්නත් එක්ක ටික වෙලාවක් බීච් එකේ ඉඳලා මගේ අද දවස ගෙවනවා නම් හොඳයි කියලා බලන්න ලස්සන මාළු වගේ හිටිය වීඩියෝ එක ගන්නකොටම උන් ටික ගියා. වයන්නම් හද වීනාවේ සුපෙම්බර ගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැති වූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු. අනේ ළමයි මට වීඩියෝ ක්ලිප්ස් ගන්න වෙලේ වොයිස් කරන්න බැරි වුණා. මම මේ වොයිස් කරන්න ගෙදර ඇවිල්ලා. ඉතින් ඔය විදියට තමයි මම බීච් එකේ ඉඳලා දැන් ඉතින් කෑම කන්න යන්න හැදුවේ. අපි දෙන්න කිව්වේ මේ vlogs පිටිපස්සේ ලොකු සපෝට් කෙනෙක් ඉන්නවා. එයා එක තමයි එහෙනම් අපි බලමු ඊළඟට මම කොහෙද යන්නේ, මොනවද කන්නේ කියලා. අපි තවල්ට කන්න ආවේ පීට්සා හට් එකට. ඉතින් අපි කන්න ගත්තේ පර්සනල් පීස් එකයි මෙල්ස් දෙකයි. පර්සනල් පීස් එකක් ගත්තේ අපි කලින් ආපු දවස්වල මීඩියම් පීස ගත්තේ. ඒක අපි දෙන්නට වැඩි එක නිසා පොඩි එකක් ඕඩර් කරා. පහුගිය දවස් ටිකේ වැඩත් එක්ක ඒකත් මම අසනීප වෙලා හිටියේ. ඒවත් එක්ක මට vlog එකක් කරන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මම මේ vlog එකත් කරන්නේ කියන්නේ දෙසැම්බර් 31 වොයිස් කරලා වීඩියෝ එක එඩිට් කරලා අද තමයි vlog එක දාන්න පුළුවන් වුණේ. ඉතින් ඉස්සරහට මගේ වීඩියෝ බලා ගන්න පුළුවන්. මාව අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි අද මගේ දවස ඉවර වුණේ. එහෙනම් තවත් දවසක ලස්සන vlog එකක් ගේනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මම ඔයාලට ගොඩක් ආදරෙයි. අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. එහෙනම් bye bye. අදට ගිහින් එන්නම්.